හෙලෝ ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම ජපන් යන වීඩියෝ එකක් තමයි ඔයාලට ගේන්න හදන්නේ මං ඉස්සල්ලාම යන ගුවන් ගමන තමයි ජපන් පාස්පෝර්ට් එකත් චෙක් කරගෙන ඉස්සරහට යනවා මේ ගමනට අපේ අම්මා තාත්තා නංගි එතකොට අපේ ගමේ නෑදෑයෝ එතකොට මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ එයත් මේ ගමනට ලොකු හයියක් වුණා ඉතින් බෑග් ටිකත් චෙක් කරගෙන අපි ඉස්සරහට යමු මෙතනින් එහා පවුලේ කට්ටියන්ට එන්න දෙන්නේ නැහැ පැසෙන්ජර්ස්ලාට විතරයි ඇතුළට යන්න පුළුවන් අපි බලමු ඉතින් යාළුවෝ ටිකත් එක්ක දැන් අපි ඉස්සරහට යන ගමන් චූටි කාලේ ඉඳන් එකට ඉරපු සහෝදරයා ඔන්න ඇවිල්ලා පොරටත් දුකයි ගොඩක් ඉතින් මටත් ටිකක් දුකයි දුක නැතුවත් නෙමෙයිත් මං ආසාවෙන් යන ගමනක් තමයි මේක දැන් තමයි බෑග් චෙක් කරන තැන ඊට පස්සේ ටික චෙක් කරන් ටිකට් ගන්න අපි ආවා ඊට පස්සේ මේ පොලිමේ ඉඳලා ටිකට් එකත් හොම්මම ගත්තා වින්ඩෝ සීට් එකක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරලම මෙන්න අපේ ෆ්ලයිට් එක චයිනා ඉස්ටර්න් තමයි ඊට පස්සේ ටිකට් එකත් අතට අරගෙන එතන ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා අපේ ටයිම් එකත් ආවට පස්සේ අපි ඔන්න ෆ්ලයිට් එක ඇතුළට යන්න තමයි මේ හදන්නේ දැන් මේ ෆ්ලයිට් එකට යන ගමන් ඉතින් බලමු නේද අපි ඉස්සරහට දැන් නම් ෆ්ලයිට් එකට බොහොම ළඟයි චයිනා ඉස්ටර්න් එයාලයින් එක තමයි අපි යන්නේ දැන් නම් ෆ්ලයිට් එක ගාවටම ආවා ඔන්න අපි දොරෙන් දැන් ඇතුල් වෙන්න හදන්නේ මේ තියෙන්නේ අපේ ෆ්ලයිට් එක අපි බලමු ඉතින් යාළුවනේ ඔන්න එහෙනම් ෆ්ලයිට් එකට ආවා මෙතනින් අපේ ටිකට් එකේ තියෙන සීට් නම්බර් එක බලලා චෙක් කරලා එයාලා අපිට වාඩි වෙන්න ඕනේ සීට් එක තියෙන පැත්ත කියනවා ඊට පස්සේ අපිට ගිහිල්ලා සීට් එක හොයාගෙන වාඩි වෙන්න තමයි තියෙන්නේ යාළුවෝ ටිකත් එක්ක ඉතින් ආවා ඊට පස්සේ අපි බලමු සීට් එක හොයාගන්න තමයි දැන් තියෙන්නේ ඊට පස්සේ මගේ අනිත් යාළුවත් එහා පැත්තෙන් ඇතුළට ඇවිල්ලා බලමු අපි ඉස්සරහ යාළුවත් යනවා එයාගේ සීට් එක නම් තාම හම්බුන්නේ නැහැ ඒ ටිකත් බලලා එයාගේ පස්සෙන් මාත් යන ගමන් මායි මගේ යාළුවයි ඊට පස්සේ අපි සීට් එක හොයාගත්තා වෙලාවටම හම්බෙලා තිබ්බේ වින්ඩෝ සීට් එකක් අපේ බෑගේජස් ටිකත් අපි උඩින් දාලා වින්ඩෝ සීට් එකේ ඉඳගෙන දැන් අපි ටිකක් වෙලා ඉන්නවා ෆ්ලයිට් එක යන ෆ්ලයිට් එක යන්න පටන් ගන්නකම් ඒ අතරතුර චූටි වීඩියෝ ටිකකුත් ගත්තා ෆොටෝ ටිකකුත් ගහගත්තා මේ තියෙන්නේ අපේ ෆ්ලයිට් එක ඉස්සරහා ටීවී එකක් තියෙනවා ඒකේ ෆිල්ම් ගේම්ස් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ ඔන්න යාළුවත් දැන් ඉඳගෙන අපි දෙන්න ඉන්නවා ඔන්න ෆ්ලයිට් එක යන්න පටන් ගත්තා ඔන්න අපි ඉතින් ලංකාවෙන් යන්න තමයි මේ හදන්නේ ඔන්න අපි ටික උඩට එනවා මේ වෙලාව නම් චූටි නෙමේ ලොකු දුකක් ආවා නමුත් ඉතින් සතුටකුත් තියෙනවානේ කවුද හරි ෆ්ලයිට් එක හරි මෙහෙම යන්න පුළුවන් වුණා ඒක ලොකු දෙයක් කියලා අම්මයි තාත්තා නිසා තමයි ඉතින් මේ හැමදේම අපි බලමු ඉතින් කොහොම තමයි පැය 7:00මාරක විතර ගමනක් අපි චයිනා වල ෂැන්හයි වලින් තමයි අපහු ලෑන්ඩ් කරන්නේ යන අතරතුර ඔන්න ෂැන්හයි වලට ආවා අපි බලමු ඒ යන අතරතුර අපිට කෑම එහෙම හම්බුණා දැන් නම් ෆ්ලයිට් එක ෂැන්හයි වලින් බාන්න තමයි හදන්නේ එතකොට අපිට හම්බ වුණා කෑම ඔන්න අපි ෂැන්හයි වලට දැන් ආවා
එතකොට මෙන්න අපේ කෑම කෝක් එකක් හම්බුණා. ඊට පස්සේ බර්ගර් එකක් තියෙනවා. ක්‍රීම් කෙකර් තිබ්බා. හැපි කව් චීස් කෑල්ලක්. ඊට පස්සේ චිකන් සලඩ් එකක්. ඊට අමතරව ආය හම්බුණා ෆිෂ් රයිස් එකක්. ෆිෂ් සහ බීෆ් තමයි තිබ්බේ. ඊට පස්සේ ෆිෂ් රයිස් එකක් ගත්තේ. පස්සේ අපි ෂන්හයි වලින් එයා බස් එක නැගලා කන්සයි වලට එන ගමන් මේ එතකොට නම් අපි ෂන්හයි වලින් ආවේ උදේ 8ට විතර. පැය දෙකක විතර ගමනකින් පස්සේ අපි කන්සයි වලට ආවා. ෂන්හයි වල ඉඳන් මේ මගේ යාළුවා. ඊට පස්සේ ඔන්න ඔහොම තමයි අපි ජපාන් ආවේ. නම් ඔයාලට thank you.